ඔයාලත් කැමතිද මවුස් පොයින්ට් එකට? එහෙමත් නැත්නම් මවුස් පොයින්ට් එක නැතුව ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ හෝම් එකට මෙන්න මේ වගේ ඔයාලා කැමතිම බැක්ග්‍රවුන්ඩ් එකක් දාගන්න. අපි බලමු අපි කොහොමද මුලින්ම මවුස් පොයින්ට් එකට දාගන්නේ කියලා. අපි මුලින්ම මෙහෙම ක්ලික් කරලා මෙන්න මේක ඕපන් කරගන්න. ඔයාලා දන්නවා කම්පියුටර් එක රීෆ්‍රෙෂ් ඕපන් කරගන්න විදිය. ඒකේ තියෙනවා ඩිස්ප්ලේ සෙටින් කියලා. අපි ඒකට යන්න ඕනේ. හරි. ඊට පස්සේ අදට මෙතන දෙනවා find a setting කියලා. ඉතින් අපි ඒක සර්ච් කරනවා. mouse pointer style. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ එකක් ඕපන් වෙනවා. ඉතින් දැන් මගේ ගාව තියෙන්නේ මෙන්න මේ white එක. අපිට මේක මෙන්න මෙහෙම එක දාගන්න පුළුවන්. ඒකෙන් අපි යන ඕනම එකක් වෙන විදිහ පේනවා. ඔයාලට එහෙම පාන මෙන්න මේක දාගන්න පුළුවන්. ඒකෙන් අපිට කැමති පාටක් හදාගන්න පුළුවන්. නැත්නම් අපිට මේක choose and කියලා. කියන්නේ and color කියලා තියෙන එකට මෙන්න මේ වගේ මොහොල් පාටක් mouse pointer එකට add කරන්න පුළුවන්. දැක්කනේ දයාලුවනේ. ඒ වගේම තමයි අපිට mouse pointer එකේ size එක ලොකු කරන්න පුළුවන්. මෙතන තියෙනවා size කියලා. ඉතින් අපි මෙතන තමයි මගේ mouse pointer එක තියෙන 3. අපි ඒක ලොකු කරලා බලමු. දැක්ක නේද? ඉතින් ඔයාලා මේකේ මොහොල් දෙයක් ගත්තට මම subscribe කරගෙන ඊළඟ එකටත් යමු. හරි. අපි මේක ඉවරයි. තව මම ඔයාලට අමතර දෙයක් කියලා දෙන්න. touch pad. ඒ කියන්නේ මොකද්ද? touch pad එක on කරාම දැන් අපි off කරාම cursor එක speed එක හැදෙන්නේ නැහැ. touch pad එකේ. ඒකට mouse එකෙන් විතරයි touch pad එක කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන අපේ mouse point එකේ හරියට මෙහෙට යන තැන. අපි මේක on කරාම අපිට touch pad එකෙන් මේක අරගෙන යන්න පුළුවන්. ඒ වගේම 4 fingers ගැන තියෙනවා. මම ඒක ඔයාලට පස්සේ කියලා දෙන්නම්. දැන් අපි මේක close කරලා අපි යම් අපේ මෙන්න මේකට අපි කොහොමද background එකක් දාගන්නේ කියලා. එහෙනම් අපි එකට යමු. අපි මුලින්ම ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මං ගාව තියෙනවා ඉමේජ් ටිකක්. ඉතින් මම එක ඉමේජ් එකක් මෙන්න මේ ඉමේජ් එක තමයි සිලෙක්ට් කරන්න. දැන් තියෙන්නේ මෙන්න මේ ඉමේජ් එක. අපි බලමු මේක කොච්චර වේගෙන් මාරු වෙයිද කියලා. අපි මේක සිලෙක්ට් කරලා set as මෙතන උඩ bar එකේ පේනවා set as a background කියලා. අපි ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඒක ලස්සනට ඇදලා එනවා. ඒ වගේම තමයි අපේ රුවන් සේනානායක සර්ගේ ICT පන්තිය දෙවෙනි වාරයට පටන් ගන්නවා. තුන්වෙනි වාරයට පටන් ගන්නවා. ඔයාලට ඒකට සම්බන්ධ වෙන්න ඕන නම් යටින් කමෙන්ට් කරන්න. මෙයාගේ නම ICT සර් by රුවන් සේනානායක. ඔයාලා මෙයාලා දන්නත් ඇති. ඉතින් මං අන්තිමට කියන්නම් ඔයාලට කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි බලමු මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මම ඒක ඔයාලට පුංචි වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඒක නෙමෙයි යාළුවනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ වීඩියෝ එක මං හිතන්නේ දැන් ගොඩක් වෙලා ගිහින් තියෙනවා. විනාඩි 3ක් පැනලා තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් රුවන් සේනානායක ICT කියලා YouTube එකේ සර්ච් කරලා මේ සර්ගේ මේකට ඕපන් වෙලා මේකේ තියෙනවා යටම සහ සර්ගේ ICT පන්තිට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. කියන්නේ ICT පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් ඒක පටන් ගන්න දවසක් ගිහින් ඉවරයි. ඔයාලට අද වුණත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක යට තියෙනවා. ඔයාලට ගියාම මෙයා මේක කොච්චර හොඳද කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මේක යටටම ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් මම අද ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මිනි RKI channel එක subscribe කරගෙන යන්න. යාළුවනේ මට තව පොඩි උදව්වක් කරන්න තියෙනවා.
ඔයාලට පේනව නේද මට වීඩියෝ 63ක් දාලා සබ්ස්ක්‍රයිබර්ස් 123 ඉන්නේ අනේ යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න එහෙනම් මම